මොනර දේශයේ කුමරිය. රජිනියනි මායාකරු මොනර දේශයේ ආක්‍රමණයට පැමිණෙනවා. අපි මොකද කරන්නේ? මායාකරු මේ මොහොතේ ඉතා බලවත්. අපට රාජධානිය බේරා ගැනීමට නොහැකි වේවි. අනේ අපේ කුමරිය, ඇයව මායාකරුට දිය නොහැකි. කැත්රිනා, මාගේ විශ්වාසවන්ත සේවිකාව, ඔබ වහාම මාගේ දියණිය රැගෙන උමම් මාර්ගයේ ඔස්සේ පිටවන්න. ඇය නිසි වයසට පැමිණෙන තෙක් ඇයව ආරක්ෂා කරන්න. නිසි වයසට පැමිණී විට දූතයෙක් පැමිණේවි. එවිට මා ලබා දුන් ආභරණය ලබා දෙන්න. ඇය මේ මොනර දේශයේ බලවත්ම කුමාරිකාවයි. ඇයට හැකි සර්ලොක් පරාජය කර නැවත මොනර දේශයට සාමය ගෙනෙන්නට. මොනර දේශය ඉතා සිත්ඇද ගන්නා සුළු රාජධානියක්. මොනර රැජින විසින් කරුණාවෙන් හා ආදරයෙන් පාලනය කරාය. නමුත් නපුරු මායාකරුවෙක් වූ සෝර්ලොක්ගේ අඳුරු සෙවණැල්ල මේ දේශය අඳුරු දේශයක් බවට පත් කරාය. මොනර දේශයේ රජිනිය මා එනතුරු බලා සිටින හැඩයි. දැන් මේ දේශය මගේ. ඔබ මාහට යටත් විය යුතුයි. මොනර දේශයේ අඳුරු රජ කරන යුගය. උතුමාණෙනි කුමාරිකාව මාලිගයේ කොහෙවත් නැහැ උතුමාණෙනි. මම ඇයව මාලිගාවෙන් පිටකට ඇති බවයි පෙනෙන්නේ. මාගේ දූ කුමරිය බොහෝ දුර ගොස් අවසන්. නිසි වයසට පැමිණී පසු ඇය ඔබගේ සියලු බල ලබා ගෙන ඔබව නිකම් මිනිසෙකු බවට පත් කරાવી. මින් ඉදිරියට ඔබට නින්දක් නැති වේවි. සිහිනෙන් පවා ඔබේ අවසානය පෙනේවි. මා ඇයව මරා දමනවා. ඇගේ මරණය දැකීමට ඔබට සිදුවේවි. සෙබළුනි, මෙය අඳුරු කුටිය සිර කරනු. එය කවදාවත් සිදු නොවේවි. ඔබ පිස්සෙක් වගේ ඇය සොයාවි. සෙබළුනි, මෙය අඳුරු කුටිය සිර කරනු. මගේ දියණියගේ අවසානය දැකීමට මෑ ජීවත් විය යුතුයි. ඉතින් යාළුවනේ, මොනර කුමරිය රැගෙන ගිය කැට්රිනා ඇගේ සැබෑ අනන්‍යතාවය ලෝකයෙන් වසන් කරමින් ආදරයෙන් හඩා වඩා ගත්තාය. සෝර්ලොක්ගේ ග්‍රහණය මොනර දේශයේ දැඩි විය. ඔහු වසර ගණනාවක් තිස්සේ කුමරිය සොයමින් කල් ගත කළා. මා වටේ සිටින්නේ නිද්‍රාශීලී පිරිසක්. වසර 15ක් ගත වුණා. තවම කුමරිය සිටින තැනක් සොයා ගැනීමට බැරි වුණානේ. මෑණියනි, ගම්මුන් කතා වෙන මොනර කුමරිය කවුද? මොනර දේශයේ ගැලවුම්කරු ඇයද? මොනර රැජිනියට කුමක්ද සිදු වූයේ? තව හෝරා කිහිපයක් ඉවසන්න දියණියනි. ඔබ ඒ සියල්ල ඉක්මනින් දැනගනීවි. මෑණියනි, මොනර දේශයේ සියලු මොනරුන් ගම්මානයට එක්රොක් වෙනවා. අපිත් යමුද? මේ හැමෝම මේ පැත්තට යනවා. කවුද පණිවිඩකරුවෙක් පැමිණෙන බවයි ගම්මුන් පවසන්නේ. හොඳයි, ඔබ යන්න. මා මොහොතකින් පැමිණෙන්නම්. මට රැගෙන යුතු දෙයක් තියෙනවා. මං එය රැගෙන එන්නම්. එසේ කියූ සේවිකාව මෙතෙක් සඟවාගෙන උන් මොනර රැජිනිය දුන් ආභරණය රැගෙන පිටව ගියේය. ඇහුම්කන් දෙන්න. මොනර දේශයේ වැසියනි. මොනර දේශයේ අඳුරු කාලය නිමාවන්ටයි යන්නේ.
නැති වූ මොනර දේශයේ කුමරිය අප අතර ජීවත් වෙනවා. මොකක්? මොනර කුමරිය අප අතරම? කවුද ඒ? කැත්‍රීනා කොහොමේ කැත්‍රීනා? මෑණියනි, මමද එතකොට මොනර කුමරිය? එසේය කුමරියනි, මා ඔබේ මව නොවේ. මා ඔබේ මෑණියන්ගේ ඉල්ලීම අනුව ඔබ හදා වඩාගත් ඔබේ මෑණියන්ගේ සේවිකාවයි. අතීත සිදු වූ සියල්ල කුමරියට පැවසූ සේවිකාව ආභරණය කුමාරිකාවට දුන්නේය. එය පැළඳගත් පසු ඇය බලවත් මායාවන්ගෙන් පිරි කුමාරිකාවක් බවට පත්විය. මොනර දේශයේ සියලු මොනරුන්ගේ ශක්තියින් මොනර කුමරියට ලැබුණේය. මෝඩයනි ඇය පැළඳුවා. අප අවසන් කරන්ට ඇය පැමිණේවි. ආරක්ෂාව තර කරනු. බලම් මහම් මෝඩයෝ. මාගේ රටවැසියනි, මොනර දේශය අඳුරින් මුදා ගැනීමට සෝර්ලොක් හා සටන් කිරීමට මා දැන්ම පිටත් වෙමි. ඔහුගේ සියලු බලයන් මා වෙත ලබාගෙන නැවත සතුන්ටත් ඔබලාටත් ශස්ත්‍රීක දේශයක් ගොඩ නගමි. මොනර කුමරියගේ පැමිණීම සැලවූ සෝර්ලොක්ගේ සේවක පිරිස පලා යන්නට විය. අවසානයේදී ඔහු මාලිගාවේ තනි වූයේය. සෝර්ලොක්, ඔබේ පාලනය දැන් අවසන්. මගේ මව සහ මොනර දේශය නිදහස් කරන්න. ඔබේ අඳුරු පාලනය දැන් අවසන්. මේ පුංචි කුමාරිකාවක් මට අභියෝග කරනවද? මම සෝලොක්. මේ ලෝකෙ සිටින බලගතුම මායාකරු. ඔබ මට තවත් එක් පළඟැටියෙක් පමණයි. සෝර්ලොක්, දැන් ඔබට කළ හැකි කිසිවක් නොමැත. ඔබේ සියලු මායාවන් දැන් මා සතු වී අවසానයි. ඔබ දැන් සාමාන්‍ය මිනිසෙක් පමණයි. මායාවන්ගෙන් තොරව ජීවත් වීමට ඔබට ලැබෙන දඩුවමයි. මොනර දේශයේ ජනතාව තම ආදරණීය රැජිනගේ නැවත පැමිණීම සහ ඔවුන්ගේ ධෛර්ය සම්පන්න කුමරියගේ ජයග්‍රහණය සමරමින් ප්‍රීති වූහ. මොනර කුමරිය රැජින ලෙස කිරුළු පැළඳිය. ඇගේ පාලනයෙන් මොනර දේශයේ වැසියන්ට මෙන්ම සතුන්ද නිදහසේ ජීවත් විය. ඉතින් යාළුවනේ, අප සතු බලතල වැරදි ආකාරයට නොව, අන් අයට හිරිහැරයක් නොව ආකාරයට නිවැරදිව යොදාගත යුතුය. නැතිනම් සෝර්ලොක් මෙන් කාත් කවුරුත් නොමැතිව මේ ලෝකයේ ජීවත් වීමට සිදුවේවි.